සුබ උදෑසන සියලුම දෙනාට. ඉතින් ඔයාලා සදමලලිය ෆාම් හවුස් එකෙන් තමයි අද එකතු වෙලා ඉන්නේ. ඉතින් අපි අද පේරවග්ගාවේ ඔයාලා සැලකිලිමත් විය යුතු කරුණු ටිකක් කියලා දෙන්න යන්නේ. අපි පේරවග්ගාව ගැන කිව්වොත් ඉතින් පේරවග්ගාව අවුරුද්දකටත් වැඩිය දිගු කාලයක් භෝගය නෙලා ගන්න පුළුවන් භෝගයක් ලෙසට මේ පේරවගාව තියෙනවා. ඉතින් පේරවගාව හරියට කරගත්තොත් අපිට දිගු අස්වැන්න සහ හොඳ ඵලදාවක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට වෙළඳ පොලේ ඉතාමත් විශේෂ මිලක් තියෙන හොඳ භෝගයක් නෙලා ගන්න පුළුවන්. ඉතින් මම අද කියලා දෙන විදිහට ඔයාලා කරොත් එහෙම ඔයාලට පේරවගාවේ හොඳ මිලක් සහිත හොඳ ඵලදාවක් ගන්න පුළුවන්. ඉතින් අපි මේ පේරවගාවේ මුලින්ම කරගන්න ඕනි වලවල් කපා ගන්න ඕනි පේලි දෙකක් අතර අටත් පැල දෙකත් අතර අටත් ගන්න ඕනි. එතකොට අපිට මේක පේරගහ සාමාන්‍යයෙන් ලොකු වෙන වයස වෙනකන් යටි භෝගයක් කර හැකි. කියන්නේ කොමඩු කැකිරි වගේ භෝගයක් කරගත්ත හැකි. ඉතින් අපි මේකදී මුලින්ම කරන්න ඕනි වල කපන්න ඕනි අඩි දෙකක් කපන්න ඕනි. අඩි දෙකක් කපලා ඔයාලා ඒකට දාන්න ඕනි කුකුල් පොහොර හරි ගව පොහොර හරි දාන්න ඕනි. ගව පොහොර දානවට වැඩිය හොඳයි කුකුල් පොහොර දාන එක. ඉතින් කුකුල් පොහොර දාලා තමයි අපි මේ හදලා තියෙන්නේ ගහ. අනිවාර්යයෙන්ම ඔයාලා මතක තියාගන්න පස බුරුල් වෙන තරමට තමයි ගහ හැදෙන්න බලන්නේ ගොඩක්ම. ඉතින් ඊට පස්සේ අපි ගහ හදලා මාසෙකින් විතර පසුව මේක කප්පාදු කරන්න පටන් ගන්නවා. මේක කප්පාදු කරන්නේ අපි කොළ 4න් 4ට තමයි කප්පාදු කරන්නේ. පළවෙනි පාර කොළ 4න් කැපුවට පස්සේ රිකිලි දානවා. ඒ රිකිලිත් කොළ 4න් කපනවා. ඒ කපන කොළ 4ට පස්සේ ආයේ එතනිනුත් රිකිල්ලක් එනවා. ඒ රිකිල්ලෙනුත් අපි එතනත් කොළ 4 තියලා කපනවා. එහෙම තමයි මේ පදුර එන්නේ. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් තත්යකට පදුර ආවට පස්සේ අපි කපන එක නවත්තන්න ඕනි. මේකෙදි විශේෂයෙන්ම මතක තියාගන්න ඕනි ඔයාලා මේකට බණ්ඩි පොහොර දාන්න එපා. මේකට බණ්ඩි පොහොර දැම්මොත් එහෙම වෙන්නේ ගහ පොඩි කාලෙම ඵලදාව හැදෙනවා. එතකොට ගහට දරා ගන්න බැරි නිසා ගහ ඒ අතු කැඩෙන්න බලනවා. ඉතින් ඒක නිසා අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනි. වෙන යටි භෝගයක් කරත් මේකට බණ්ඩි පොහොර ඒ කියන්නේ අපි ඒකට භෝගයට දාන පොහොර වර්ග මේකට යාවෙන්න දෙන්න හොඳ නෑ. ඒ කියන්නේ අපි ගෙඩි හැදෙන්න දානවනේ දැන් බණ්ඩි පොහොර, එතකොට තව යූරියා ඒ වගේ දේවල් දාන්න හොඳ නෑ මේකට. මේකට අපි පොහොර දාලා තියෙන්නේ යූරියා ටිකක් දැම්මට කමන්නේ. යූරියා වලට ගෙඩිය හැදෙන්නේ නැහැ. බණ්ඩි පොහොර වලට තමයි ගෙඩිය හැදෙන්නේ. මේකට අපි යූරියා දාලා තියෙනවා. ඊට පස්සේ টොප් කෝට් පොහොර දාලා තියෙනවා. ඒ දෙක විතරයි දාලා තියෙන්නේ. මේ වෙනකම්ම කුකුල් පොහොර වලින් තමයි මේ ගහ වර්ධනය වෙලා තියෙන්නේ. ඉතින් අපි ඉදිරියට වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා මේ පේරවගාව ගැන. ඉතින් ඔයාලා අපිව subscribe කරලා bell icon එක ඕල් දාලා දිගටම අපිත් එක්කන් ඉන්න. නිවැරදිව පේරවගාව ගැන සහ වෙනත් වගාවන් ගැන අපි කියලා දෙනවා. ඉතින් අදට සමුගන්නවා. සියලු දෙනාට ස්තුතියි.